උගන්වපු පන්තික මම දැක්කා විවේකයක් දුන්නාම කේල් කොලේ ගෙනාපු බත් පුලක් කන ශිෂ්‍යෙක් සහ ශිෂ්‍යාවක් කෙල්ල ගේනවා ඇති කොල්ල වගේ කියනවා ඇති මම මොකුත් කියන්න ගියේ නැහැ බත් පුල බෙදාගෙන කන්නේ බදාගෙන නෙවෙයි ගෑනු ළමයා ඒ හතරක් කරන් විශ්වවිද්‍යාලයට ගියා කොල්ලා ගියාත නැහැ දවසක් මංගාව වෑන් එකක් නවත්තලා ටයි එකක් දාපු කොල්ලෙක් ඇවිල්ලා මගෙන් අහනවා සර්ට මාව අඳුරන්න පුළුවන් බලපුවම බත් මුලේ ඉතුරු භාගෙමි කොල්ල සෙල්ස් ස්ට්‍රිප් කෙනෙක් ටෝපි වාගයක් දාගෙන විකුණනවා මං එවුවා දැන් කොහොමද තමසගේ බත් මුල් ප්‍රේමි දැන් ගෙවල් දොරවල් එහෙම දන්නවද කිල්ල කැම්පස් ගියා නේද තමසලා බඳින දවසට අපිටත් කියනවා කියලා මාත් ඕන් නැති කතා කියනවා කොල්ලගේ මූණ ඇද වුණා සර් මං එක නැවැත්තුවා කිව්වා මම වෙයි නෑ සර් ඒ ළමයට හොඳට ඉගෙන ගන්න පුළුවන් මම මැට්ටනේ පස්සේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් මම බුරු කියන්න බෑ තමසර වෙන මොකක් හරි ඇති නෑ සර් අපේ තාත්තා මැරිලා අම්මට රස්සාවක් නෑ මල්ලිලා දෙන්නෙක් ඉස්කෝලේ යනවා මම මේ රස්සාව කරලා උගන්වන්නේ මට ප්‍රශ්න සර් මේවා මොකටද ඒ ළමයාගේ ඔළුවට දාන්නේ මම මේ කොල්ල දිහා බලලා කිව්වා උඹ මහ බෝධිසත්වෙක් කියලා මං ගියා මට අරණයාගේ පැත්ත ගැන හිතලා මම ලිව්වා හන්තාරට පායන හඳ ලස්සනයිද කියලා මානු දකින්නේ පුරහඳ ඔබට හැකිය දකින්න මානු දකින්නේ ඒ පුරහඳ ඔබට හැකිය දකින්න